මේ ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්න එක එක විදිහේ රැකියාව කරනවා. සමහරු උදේට නැගිටලා මොන කර්මයක්ද කියලා රැකියාවට යනකොට තවත් සමහරු හරිම ආසාවෙන් තමන්ගේ රැකියාව විනෝදාංශයක් විදිහට කරනවා. ඒ කොහොම වුණත් අද අපි වට පෙන්වන්න යන්නේ මේ ලෝකෙ අපට හිතා ගන්නවත් බැරි තරම් වේගෙන් වැඩ කරන සුපිරි හැකියාවන් තියෙන මිනිසුන් කිහිප දෙනෙක් සහ ඒ වගේ වෙනස්ම වීඩියෝ කිහිපයක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලාම අපි යමු වීඩියෝ එක බලන්න. පුද්ගලයන් 3 දෙනෙක් රේල් පීලකට ඇණයක් ගසන මේ වීඩියෝ ගැන ඔයා මොකද හිතන්නේ? සෝඩා බෝතල් වල මූඩි ගලවන මේ පුද්ගලයාගේ වේගය ගැන අපිට හිතා ගන්නවත් බැහැ නේද? ඔයාටත් ලෑල්ලකට මේ විදිහට ඇණ ගහන්න පුළුවන්ද කියලා ගෙදරදීම try කරලම් බලන්න. කොමරික ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක වැඩ කරන පුද්ගලෙක් තමයි මේ ඉන්නේ. ඔහු 5 දිනකගේ විතර වැඩ තනියම කරනවා අපට බලා ගන්න පුළුවන්. ඉන්දියාවේ ජනප්‍රියම කෑමක් තමයි තෝසේ කියලා කියන්නේ. ඉතින් මේ තරම් වේගයෙන් තෝසේ හදන කෙනෙක් ඔයා මීට කලින් දැකලා තියෙනවද? ප්‍රදේශවාසීන් පවසන්නේ මේ කඩේට මේ තරම් සෙනග එන්න මොහුගේ මේ වේගවත් බව ප්‍රධානම හේතුවක් බවයි. මේ ගෝවා කැපිල්ල ගැන ඔයාට මොකද හිතෙන්නේ? භාණ්ඩ කුරියර් කරද්දී ඒවා මේ විදිහට ටේප් එකකින් ඔතලා තමයි යවන්නේ. ඒත් බලන්න මේ පුද්ගලයා මොනතරම් වේගයකින් තමන්ගේ රාජකාරිය කරනවද කියලා. අපි ටේප් එකේ ෆොටෝ හොයාගන්නත් මාරම ගේමක් දෙනවා. මේ ඉන්නේ අලපෙති කැපීම කලාවක් කරගත් පුද්ගලයෙක්. තමන්ගේ කඩේ වහන්න පුරු ටික පිළිවෙලකට අහුරන්න මේ පුද්ගලයාට විනාඩියක්වත් ගත වෙන්නේ නැහැ. වීදුරු එක්ක පරිස්සමින් වැඩ කරන්න ඕනේ. මොකද පොඩි අතපසුවීමක් ඇති මුළු වීදුරුවම කුඩු වෙලා යන්න. ඒත් මේ පුද්ගලයා කිසිම ගේමක් නැතුව වීදුරු කපන විදිය බලන්න. සාමාන්‍ය පුද්ගලෙට මුදල් ගණන් කරන යන කාලයෙන් පහෙන් එකක්වත් මේ කාන්තාවට යන්නේ නැහැ. කොහොමද මේ සෝස් දැමිල්ල? යෝධ දම්වැලක් මැෂින් වලින් වේගෙන් හදාගන්නේ මෙහෙමයි. ඔයා තාමත් මේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැද්ද? එහෙනම් ලයික් එකක් දාලා මේ වගේ වෙනස්ම වීඩියෝ දිගටම බලන්න channel එකත් subscribe කරලම ඉතුරු වීඩියෝ ටික බලන්න යමු. එහා පැත්තින් අයියාගේ ජොබ් එක ගහලා යන වැඩ තමයි මේ පුද්ගලයා කරන්නේ. කොහොමද මේ දිහි කැපිල්ල? ඔයාටත් පුළුවන් ද මේ විදියට ලුණු කපන්න? තමිල්නාඩු ප්‍රාන්තයේ වේලගනි නගරයේ තමයි මේ හොටලේ තියෙන්නේ. මේ දෙන්නගේ මේ හැකියාව නිසා සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් මේ රොටි වලට තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අන්නස්සේවගාව ලොරියට පටවන්නේ අය වැඩ කරන වේගය කොහොමද?
අපිත් මේ විදිහට පිඟන් හොදමුද. පර කිහිපයකින් කෙහෙල් කැනේ ඇවරි වෙන් කරන්න මේ පුද්ගලයාට හැකියාව තියෙනවා. ඇපල් පොතු රහින අලුත්ම විදිය තමයි මේ. පාරේ කෝපි විකුණු මේ පුද්ගලයාගේ හැකියාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? බිම හොදපු වතුර ටික ඉවත් කරන්න මේ හෝටල් පිරිසුදු කරන පුද්ගලයාට තිබෙන හැකියාව කොහොමද? තෙල් බැරල් එකක් මේ විදියට යවන්නත් හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. අපිට හිතා ගන්නවත් බැරි වේගෙන් වැඩ කරන මේ අය ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරලා bell button එකත් all දාලාම තියාගන්න. ඔයාට සුබම සුබ දවසක් වේවා.